මං ගියා ඔය ළමා වාට්ටුවකට කුරුණෑගල. අම්මා පොඩි එකා එක්ක ළඟ ඉන්නවා. අර තාත්තා ආවට පස්සේ අම්මා ගියා අර රෙදි කෑලි ටික හොදන්න. තාත්තා පොඩි එකා ගාව තියලා. මට එදා තමයි ඇත්තටම තාත්තගේ අගේ තේරුනේ. තාත්තලා කවුද කියලා තේරුනේ. ඇත්තන්ටත් එහෙම ගාණක් නැහැ මේව කිව්වට මම දන්නවා. පස්සේ අර පොඩි එකාට මොකක් හරි අසනීපයි. මේ තාත්තට තේරුණා පොඩි එකාගේ නහය හිර වෙලා පොඩි උන්ගේ හොටු හිර වුණාම කොහොමද අදි? ඇඟිල්ල තියලා පොඩි එකාට පිම්පන් කියනවද නේ? කට තියලා අදිනවනේ නේ. තාත්තා පොඩි එකා දෝතට ගත්තා. අරගෙන පින්නතුනේ කිසි හිරිකිතයක් නැතුව මුළු කටම නහයට තියලා ඇද්දානේ. අපේ හොම කරලා නැද්ද? කියමු කාටද මතක? කාටද ඒ ගුණය සිහිපත් වෙන්නේ? අපේ අම්මා හොම අපිට කරලා තියෙනවා. අපේ එකපාර අපේ තාත්තා හොම කරලා තියෙනවා. කට පුරවලා අරගෙන විත්තියක්වත් නැතුව වෙන්නත් නෑ. කාටද හොම කරන්න පුළුවන්? කාටද පුළුවන්? අම්මටයි තාත්තටයි විතරයි. දරුවන්ට පුළුවන් දේ විදිහට අම්මටයි තාත්තටයි කරන්න කවදාවත් බෑ. ඒක කරන්න පුළුවන් අම්මටයි තාත්තටයි විතරමයි. කවදාවත් කිසිම හේතුවක් මත අය මේ සාධාරණීකරණය කරන්න බෑ. මේ හේතු නේ මට දුන්නේ අක්කට දුන්නා මට දුන්නේ අයියට දුන්නා අරුන්ට තමයි කිරුවේ අරකගේ ළමයි තමයි බැලුවේ. ඕවා මේ අවුරුදු 20න් පස්සේ මතක එවුවානේ. එච්චර කාලයක් හුලම් බීලද හැදුනේ. මම මෙහෙම කියන්නේ මම මහලු මඩම් වල බණ කියන්නේ නැහැ. කවදාවත් මේ මනද කිසිම හේතුවක් මත දෙමව්පියන්ගේ හිත නම් රිද්දන්න එපා.